අයිබෝවන්. අද අපි මේ පැහැදිලි කිරීමෙන් කතා කරන්න යන්නේ හැමදාම උදේට වාහනේ පාවිච්චි කරන්න කලින් අපේ අය කරන ගොඩක් සුලභ පුරුද්දක් ගැනයි. ඒ තමයි වාහනේ එන්ජින්ව රත් කරන එක. උදේ පාන්දර වාහනේ ස්ටාර්ට් කරලා විනාඩි ගාණක් රත් වෙනකල් බණන් ඉන්න එක අපි හැමෝම වගේ කරන දෙයක් නේද? හැබැයි නවීන වාහන පාවිච්චි කරනව නම් මේ පුරුද්ද වහාම වෙනස් කළ යුත්තේ ඒ කියන එක පිටිපස්සේ තියෙන සත්‍ය කරුණු ගැනයි අද අපි කතා කරන්නේ. මෙන්න මේකයි ප්‍රශ්නේ. පරම්පරා ගානක් තිස්සේ පැවතගෙන එන උදේට වාහනය ස්ටාර්ට් කරලා විනාඩි 10ක් විතර තියලා තියෙන මේ පුරුද්ද ඇත්තටම අපේ නවීන වාහනවලට බරපතල කාර්මික හානියක් රහසින්ම සිදු කරනවාද? අපි අද මේ කරන ටිකක් ගැඹුරටම හොයලා බලමු. හරි, පළවෙනි කොටසින් අපි බලමු එන්ජින රත් කිරීමේ මිත්‍යාව ගැන. මේ කතාව පිටිපස්සේ තියෙන ඇත්තම තත්ත්වය මොකක්ද? අතීතයේ සහ වර්තමානයේ අතර තියෙන්නේ පැහැදිලි වෙනසක්. ඉස්සර අපේ තාත්තලා සියලා පාවිච්චි කරපු වාහනවල තිබුණේ කාබියුරේටර් එන්ජින්. ඒවට නම් අනිවාර්යයෙන්ම විනාඩි 5ක් 10ක් රත් වෙන්න දෙන්නම ඕනේ. ඒත් අද අපි පාවිච්චි කරන EFI එහෙමත් නැත්නම් හයිබ්‍රිඩ් පද්ධතිය තියෙන වාහනවලට මේ පරණ පුරුද්දම පාවිච්චි කළොත් වෙන්නේ බරපතල හානියක්. අනික මෙතනදී වැදගත්ම කාරණය වෙන්නේ අපේ පරිසර තත්ත්වය. අපි ලංකාවේ උදේ කාලේ සාමාන්‍ය දේශගුණය සෙල්සියස් අංශක 25ත් 28ත් අතරනේ තියෙන්නේ. ඉතින් මේ වගේ පරිසරයකදී එන්ජින් ඔයිල් ගොඩක් වෙලා රත් කරන්න ඕන තරමට ඝන වෙලා තියෙන්නේ නැහැ. ඒක නිකන් කාලේ නාස්ති කිරීමක් විතරයි. ඇයි එහෙම කියන්නේ? අද එන හැම වාහනයකම වගේ චිරවන්නේ එන්ජින් කන්ට්‍රෝල් යුනිට්. එහෙමත් නැත්නම් ECU එකක්. මේ ECU එකට පුළුවන් ක්ෂණිකවම පරිසරයේ උෂ්ණත්වය මැනලා එන්ජින්ට ඕන කරන හරියටම හරි ඉන්ධන මිශ්‍රණය එවේලෙම ලබා දෙන්න. ඉතින් ඒ නිසා තප්පර 30කට වඩා එන්ජින් එක එකතැන ස්ටාර්ට් කරලා තියාගෙන ඉන්න එක සම්පූර්ණයෙන්ම තේරුමක් නැති එකක්. දෙවනි කොටස වාහනයක තැන පනගන්වා තැබීමෙන් නැත්තකම හානි සිදු වෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මෙන්න මේකයි ඇතුලේ වෙන භයානකම දේ. මේ ක්‍රියාවලියට කියන්නේ සිලින්ඩර් වොෂ් ඩවුන් කියලා. වාහනේ යන්නේ නැතුව එකතැන ස්ටාර්ට් කරලා තියෙද්දි එන්ජින් වලට යන වැඩිපුර ඉන්ධන වලින් කරන්නේ සිලින්ඩර බිත්තිවල තියෙන ආරක්ෂිත ලීසි තෙල් පටලය සෝදලා දාන එකයි. නිකන් හිතන්න ලිහිසි තෙල් නැති වුණාම මොකද වෙන්නේ? පිස්ටන් රින්ග්ස් සහ සිලින්ඩරය අතර ඇති වෙන ඝර්ෂණය වැඩි වෙලා එන්ජින් මේ ආයු කාලය හිතා ගන්නවත් බැරි තරම් වේගයකින් අඩු වෙලා යනවා. හානිය එතනින් ඉවර නෑ. දිගටම වාහනේ එකතැන ස්ටාර්ට් කරලා ඒ කියන්නේ අයිඩල් වෙන්න ඇරියාම පිට වෙන දුමේ උෂ්ණත්වයේ ප්‍රමාණවත් මට්ටමකට එන්නේ නෑ. මේ අඩු උෂ්ණත්වය නිසා අපේ වාහනේ තියෙන කැටලිටික් කන්වර්ටර් එකට හරියට වැඩ කරන්න බැරි වෙනවා. ඊට පස්සේ වෙන්නේ අපද්‍රව්‍ය සහ කාබන් ඉක්මනින්ම ටැන්පත් වෙලා ඒක සම්පූර්ණයෙන්ම බ්ලොක් වෙලා යන එක. මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම කාරණාව තමයි එකතැන ස්ටාර්ට් කරලා තියෙද්දි රත් වෙන්නේ එන්ජින් මේ විතරයි කියන එක. හැබැයි වාහනයක් සුමුටව ධාවනය වෙන්න නම් ගියර් බොක්ස් එක, වීල් බෙයරින් සහ සස්පෙන්ෂන් වගේ අනිත් පද්ධතිත් නිසි ක්‍රියාකාරී උෂ්ණත්වයකට එන්න ඕනේ. ඒ දේවල් රත් වෙන්න නම් අනිවාර්යයෙන්ම වාහනේ සෙමින් ධාවනය වෙන්නම ඕනේ. එකතැන තියෙද්දි ඒවා කීයටවත් රත් වෙන්නේ නැහැ. තුන්වෙනි කොටසෙන් අපි බලමු මේ ඔක්කොම නිසා සිදුවෙන මූල්‍යමය පාඩුව සහ සැඟවුණු පිරිවය මොන වගේද කියලා. මේකෙන් අපේ පසුම්බියට වෙන පාඩුව සුළුපොඩු නෑ. අර කලින් කිව්ව විදියට බ්ලොක් වෙලා විනාශ වුණු කැටලිටික් කන්වර්ටර් එකක් අලුතින් දාන්න ගියොත් අද තියෙන මිල ගණන් එක්ක ලක්ෂ ගානක බිලක් ගෙවන්න වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. විශේෂයෙන්ම හයිබ්‍රිඩ් පදින අය මේක අහන්නම ඕනේ. ප්‍රියස්, ඇක්වා, වෙසල් වගේ මාදිලි නිෂ්පාදනය කරලම තියෙන්නේ මේ අනවශ්‍ය විදිහට එන්ජින් එක ක්‍රියාත්මක වෙන එක වළක්වන්නයි. ඒ වගේ වාහනයක් ස්ටාර්ට් කරලා විනාඩි 10ක් නිකන් තියාගෙන ඉන්නවා කියන්නේ 100%ක්ම Tamanගේ සල්ලි පිච්චීමක්. දවසින් දවස වෙන මේ ආර්ථික පාඩුව කොච්චරද කියලා ටිකක් හිතලා බලන්න. හරි. එහෙනම් හතරවෙනි කොටස. තත්පර තියරීතිය. අපි අනුගමනය කරන්න ඕනේ නිවැරදි ක්‍රමය මොකක්ද? මෙන්න මේකයි අපි අලුතින්ම හුරු වෙන්න ඕනේ ප්‍රායෝගික පුරුද්ද. හරිම සරලයි. මුලින්ම එන්ජින් ස්ටාර්ට් කරන්න, ඊට පස්සේ සීට් බෙල්ට් එක දාගන්න, කණ්ණාඩි ටික හදාගන්න, අන්න යන තප්පර 30 කාලේ විතරක් ඇති එන්ජින් ඔයිල් ටික ගමන් කරන්න. ඊට පස්සේ වාහනේ හිමීට ධාවනය කරන්න පටන් ගන්න. හැබැයි මතක තියාගන්න එන්ජින් මේ මීටර එකේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට එනකල් එකපාරටම රේස් කරන එකෙන් වළකින්න. අන්න ඒකයි හරිම විදිය. මේ මුළු කතාවේම සාරාංශය මේකයි. තාක්ෂණයේ දියුණු වෙනකොට අපේ පුරුදුත් ඒකට ගැලපෙන්න වෙනස් කරගන්නම ඕනේ. පරණ කාලේ ක්‍රම නවීන වාහනවලට පාවිච්චි කරලා අමාරුවෙන් හම්බ කරන සල්ලි නාස්ති කරගන්න එකේ කිසිම තේරුමක් නෑ නේද? ඉතින් අද කතා කරපු මේ කරුණු එක්ක අවසාන වශයෙන් අපිට හිතන්න ලොකු යමක් ඉතුරු වෙනවා. අපි දවස ගානේ පාවිච්චි කරන මේ නවීන තාක්ෂණයට
එරෙහිව මේ වගේ තවත් මොනතරම් යල්පැන ගිය පරණ පුරුදු අපිටත් හොරාවටම ක්‍රියාත්මක වෙනවද මේ දේවල් ගැන විමසිලිමත් වෙන එක වාහන වලට වගේම අපේ පසුම්බියටත් ගොඩක් වැදගත් වේවි. අද අපේ මේ පැහැදිලි කිරීමට එකතු වුණාට බොහොම ස්තුතියි.